ආයිබෝවන් හෂා මෝටිවේෂන් සමගින් සම්බන්ධ විසිරෙන ඔබ සියලු දෙනාටම ඔබ කවදාව හිතුවද හැමෝම ෆෝන් එකෙන් දකින ලස්සනම ජීවිත ඇත්තටම ඇත්තද කියලා ඔබටත් දවසට පැය 24ක්ම තියෙනවා මදි කියලා හිතනවද ඒ වගේම හැමෝම සාර්ථකයි සතුටින් ඉන්නවා නමුත් ඔබට විතරක් කාලය මදි කියලා හිතනවද මගේ යාළුවනේ සැබෑම ප්‍රශ්නේ කාලය කළමනාකරණය නන් නෙවෙයි ඒ ඔබ අනුකරණය කරන්න යන වේගය ඒක තමයි hina වෙන මූණට පිටුපසින් තියෙන දුක. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා සමාජ පීඩනයෙන් මිදලා ඔබේ දවසේ කාලය 100%ක් නිවැරදිව කළමනාකරණය කරන රහස් ක්‍රම 5ක් ගැන. මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔබට ඔබේම ගමනක් යාමට ශක්තිය ලැබෙනවා නොඅනුමාන. අපි මුලින්ම කතා කරමු අනුකරණයේ මාරාන්තික මායාව ගැන. අද අපේ ලොකුම කාරණාස්ති වෙන්නේ අනුන්ගේ ජීවිත දිහා බලමින් දුක් වීමයි. ඔබ ෆෝන් එකේ දකින පරිපූර්ණ දේවල් රඟපෑමක් විතරයි කියලා මතක තියාගන්න. ඔබ ඔබේ සැබෑ ජීවිතයේ අන් අයගේ හොඳම පිටවත සමග සසඳනවා. මේක ඊටාත්ම භයානකයි. ඔබටම වටිනාකමක් දෙන්න. ඒ වගේම අන් අයගේ අවසන් ප්‍රතිඵලය ඔබේ ආරම්භක ප්‍රියවර සමග සසඳන එක නවත්තන්න. මේ වීඩියෝ එක කතා කරන පළවෙනි රහසයි. ඊළඟට ඔබේ ටයිමරය සකසන්න. සාර්ථකත්වය කියන්නේ තරඟයක් නෙවෙයි. ඒක හරියට දුවන මැරතන් එකක් වගේ. ඔබේ ඉලක්ක ඔබේ සෞඛ්‍ය තත්ත්වය යන ඔබටම ගැලපෙන කාලසටහනක් හදාගන්න. මෙච්චර වෙලාවට මේක කරන්න ඕනේ කියන සමාජ පීඩනයෙන් මිදෙන්න. ඔබේ වේගය ඔබේ නීතිය බවට පත් කරගන්න. අපි කතා කරන මේ වීඩියෝ එකේ දෙවෙනි රහසයි. ඒ වගේම අපි කතා කරන තුන්වෙනි රහස තමයි නෑ කියන්න බය වෙන්න එපා. ඒක තමයි කාල කළමනාකරණයේ රහස් ආයුධය. අපි නිතරම අන් අයගේ ඉල්ලීම් සහ වටිනාකමක් නැති වැඩවලට ඔව් කියලා අපේ වටිනා කාලේ නාස්ති කරනවා. ඔබ ඔව් කියන හැම වතාවකම ඔබේ ප්‍රමුඛතාවය පූජා කරනවා කියලා දැනගෙන හිටියද? නැහැ කියන බය වෙන්න එපා. එයින් ඔබේ වැදගත් දෙයට ඔව් කියන්න වෙලාව ඉදිරි කරලා දෙනවා. ඒක පස්සේ අපි යන ඊළඟ හතරවෙනි රහස තමයි බිඳුවෙන් පටන් ගන්න බය වෙන්න එපා. ඔබේ දවසේ විනාඩි 15ක් ඔබේ ප්‍රධාන ඉලක්කය. උදාහරණයක් විදිහට කැම්පස් එක නම් බස් ස්ටොප් වෙන්නේ. ක්ලාස් එකක නම් ෆස්ට් 3 දෙනා 4 දෙනා 5 දෙනා අතරට එන්න. ඒ වගේ ප්‍රධාන අරමුණකට ඔබේ දවසින් විනාඩි 15ක කාලයක් වෙන් කරන්න. ශක්තියක් නැති දවසේ ඔබ කරන කුඩාම වැඩ කොටස පවා කිසිවක් නොකර සිටින දවසට වඩා දහස් ගුණයකින් වටිනවා. අවසාන වශයෙන් අපි කතා කරන පස්වෙනි රහස තමයි ආත්මය පෝෂණය කරගන්න එක. අපේ කාලසටහන් නිතරම වැඩවලින් පිරීලා. ඒ වගේම වැඩවලින් බිසි. ඒකට කිසිම විවේකයක් ඔයාගේ කාලසටහන දාගෙන නැහැ. ඒ වුණාට මේකේ නිවැරදිම කාලකලමනාකරණය කියන්නේ දෙහෙට්ටුවෙන් තොරව වැඩ කිරීමයි. ඔබේ විවේකය ගන්නේ නැති වෙලාවට ඔබේ ඵලදායීතාවය බිඳුවටම වැටෙනවා කියලා දන්නවද? ඒ නිසා ඔබේ කාලසටහන තුළ විවේකයට අනිවාර්යයෙන්ම කාලයක් වෙන් කරන්නම ඕනේ. උදාහරණයක් විදිහට කට්ටියක යන්න පුළුවන් ඔයාට විවේකයට කරන්න පුළුවන් මොනවද කියලා. ඕන තරම් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට පොතක් කියවන්න පුළුවන්. ඒ වගේම කන්දක් නගින්න යන්න පුළුවන්. ඒ වගේම තනියෙන් ට්‍රැවල් කරන්න යන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මේකෙන් ඔයාගේ මනසට ආරෝපණය. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් එකක් ලබා දීමක් තමයි සිද්ධ කරන්නේ. මේක ඔබේ මනස නැවත ආරෝපණය කරන ආයෝජනයක් ලෙස සලකන්න පුළුවන්. ඉතිරි වෙන කාලය අරමුණු සහිතව නැවුම් මනසකින් භාවිතා කරන්න පුළුවන් අපිට. ඉතින් අද අපි කතා කළා අනුන්ගේ වේගෙන් දුවන එක නවත්තලා ඔබේම ජීවිතේ පාලනය කරගන්න පුළුවන් ප්‍රබල රහස් 5ක් ගැන. මේ මොහොතේ ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. හෂා මොටිවේෂන් නාලිකාවෙන් අපි නිතරම ඔබට මතක් කරන්නේ කාලය කළමනාකරණය යනු ඔබේ ජීවත් විය යුතු ආකාරය කළමනා කිරීම. මේ වීඩියෝ ඔබට ඇත්තටම වටිනවා කියලා හිතනවා නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඒ වගේම මේ පහෙන් ඔබට කරන්න අමාරුම දේ පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැටලුවට විසඳුමක් ගේමු. අද